On behalf of the Gethsemane World Mission Society, I congratulate rebuilding of church and dedication this morning. මේ උදෑසන මම ඔබට ස්තුතිවන්ත වෙනවා සහ දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ ගොඩනැගිල්ල ලස්සනට සාදා දෙවියන් වහන්සේට කැප කරන්න ලැබුණව අවස්ථාව ගැන. This house is a worship and a house of prayer and a house of praise and a house of fellowship. මේ ගෘහය යාඥාවේ ගෘහයක්, නමස්කාරයේ ගෘහයක්, සහභාගීත්වයේ දරන්නා වූ ගෘහයක්. Your church name, the Hokmah, meaning is wisdom. In Hebrew, Hokmah. ඔබගේ සභාවේ නම හොක්මා, හේබ්‍රේව භාෂාවේ හොක්මා, ඒකේ තේරුම තමයි ප්‍රඥාව. And the Greek terminology is Sophia. ග්‍රීක භාෂාවෙන් එක සොෆියා. According to the Proverbs 1:7 and the 9:10 say that the fear of the Lord is the beginning of the wisdom. හේබ්‍රේව පොතේ කියනු ලබනවා ස්වාමීන් වහන්සේට බය වීම ප්‍රඥාවේ පටන් ගන්න කියලා. සමාවෙන්නේ උපදේශය. We do not need any fear anything from Christians, but we must fear of the Lord is the beginning of the knowledge and අපි කිතුණුවන් වශයෙන් අපි බය වෙන්නට අවශ්‍ය වෙන කිසිම දෙයකට නෙමෙයි. අපි බය වෙන්නට අවශ්‍ය දෙවියන් වහන්සේට මක්නිසාද ප්‍රඥාවේ පටන් ගන්න දෙවියන් වහන්සේට බය වීමයි. And King David, he just confessed his faith according to the Psalm 23. දාවීද් රජතුමා ඔහුගේ විශ්වාසය මත ගොඩනැගෙමින් මේ ගීතාවලිය 23 වෙනි ගීතාවලිය ලියනු ලබනවා. The Hebrew Bible starting here, the Adonai Roi. ගීතාවලියේ හේබ්‍රේව භාෂාවේ ආරම්භය අදෝනායි කියලා තියෙනවා. Roi අදෝනායි සහ රෝහි and Lo Akshan. Lo Akshan, Hebrew. ඊබ්‍රේව භාෂාවෙන් තියෙනවා ලෝ ඇක්ෂන් කියලා. Akshan number. මම කියන්නේ මේක කුමක්ද කියලා. Okay, how many reasons Akshan one? Number one is he begs me to lie down in green pastures. Green pastures. හිතෝපදේශ 23 කියනවා ස්වාමීන් වහන්සේ අපේ එළියලා කියලා. That the church is green pasture of the God. ඊට පස්සේ නිල් ගොදුරු බිම්බල අපිට ළඟින් සලස්වනවා කියලා. This green pasture provide us a lot of food, healthy food, and also provide us a resting place. එළියලා කියලා කියන්නේ ඒ බැටළුවන්ට යහපත් ගුණදායක පෝෂණදායක දෙයක් දෙනවා කෙනෙක්. Second point is he leads me by the still waters. දෙවෙනි කාරණාව උන්වහන්සේ අපිට මඟ පෙන්වනවා. Still waters is a very healthy water. උන්වහන්සේ අපිට මඟ පෙන්වන නිශ්චල දියාසලි. Provide us the water, not the thirsty, but it's forever, everlasting life. මේ ස්ථානයේ සපයනවා කියලා කියන්නේ වතුර විතරක් නෙමෙයි අපිට හිගියක් නැති ලෙසට උන්වහන්සේ සියල්ලම සපයනවා. Number 3 is he restores my soul. He restores my soul. තුන්වෙනි එක උන්වහන්සේ මගේ ආත්මය ප්‍රාණවත් කරනවා. This church, house of God, is the restoration place. මේ ගෘහය දෙවියන් වහන්සේගේ ගෘහය ඇවිල්ලා අපිව රෙස් කරන්න කියන්නේ විවේක ගන්න පුළුවන් ගෘහයක් මේ ස්ථානය. Restoration, relationship between God and relationship between man and the relationship between the nature. ඉංග්‍රීසි බයිබලයේ කියන්නේ විවේකී කියලා නමුත් සිංහල බයිබලයේ ප්‍රාණවත් කිරීම කියන්නේ අපිව දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ කරනවා සහ එකිනෙකා එක්ක අපිව ශක්තිමත් කරන දෙයක්. Number 4 is he leads me in the path of righteousness for his name's sake. හතරවෙනි කාරණාව තමයි උන්වහන්සේ ධර්මිෂ්ඨකමේ මාවත් වල අපිව ගෙනියනවා. That way is the only way to salvation, to Jesus. ගැලවීම සඳහා තිබෙනා ඒකම මාර්ගය තමයි යේසුස් වහන්සේ.
Jesus is the way and the truth and the life. දෙවියන් වහන්සේගේ වචනය කියන උන්වහන්සේ තමයි අපේ මාර්ගය, සත්‍ය සහ ජීවනය කියලා. None come to Father without Jesus. උන්වහන්සේ යේසුස් වහන්සේ හැර වෙන කිසිම මාර්ගයක් නැහැ උන්වහන්සේ වෙත යන්නට. Welcome to all of you to come to church. මේ සභාවට පැමිණිය ඔබ සියලුම දෙනාම පිළිගන්නවා. Through this church, you can go to the salvation. ඔබට මේ සභාව මතින් ඔබට ගැලවීම කරා ගමන් කරන්න පුළුවන්. Number 5, පස්වෙනි කාරණාව. I shall not want. Number 5, පස්වෙනි කාරණාව. even though I walk through the valley of the shadow of death, I have no fear, for thou art with me. The Lord is with me. මම මරණ සෙවණේ විද්‍යාවදක භයංකාර මාර්ගයක ගමන් කරත් මට බය වෙන්න අවශ්‍ය නැහැ. මක්නිසාද දෙවියන් වහන්සේ මා සමග සිටිනවා. And shepherd, he has the rod and the staff. They comfort me. මාර්ගයේ එක අමාරු මාර්ගයක් වෙන්න පුළුවන්, අපහසු දේශී එකක් වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ අපිව ආරක්ෂා කරනවා. And the number 6, I shall not want. Number 6, හයවෙනි කාරණාව. he prepared a table before me in presence of my enemy. උන්වහන්සේ මාගේ සතුරන් ඉදිරියේ මට කෑම මේසයක් පිළියෙල කරනවා. Just imagine that God provide us a victory, the table of victory before my enemy. ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න උන්වහන්සේ අපිට කෑම එකක් නැත්නම් ජයග්‍රහණයක් සූදානම් කරන්න යනවා අපේ සතුරන් ඉදිරියේ. And the number 7, හත්වෙනි කාරණාව. he anointed the oil with my head, my cup runneth over. උන්වහන්සේ අපගේ හිස අපගේ අත් උන්වහන්සේගේ තෙලි නාලේප කරන්න යනවා. And then, for surely the mercy and goodness shall follow me all my life. උන්වහන්සේගේ සැබවින්ම උන්වහන්සේගේ යහපත්කමත් කරුණාවත් අපේ ජීවිතයේ සියලුම දවස්වල අපි පසුපස එනවා. I will dwell in the house of the Lord forever. මම සදාකල්ම ස්වාමීන්ගේ ගෘහේ වාසය කරනවා. Today we just dedicate this church building to the Lord. අපි අද දවසේ මේ ගෘහය අපි දෙවියන් වහන්සේට කැප කරන්න යනවා. And the Lord is our shepherd. දෙවියන් වහන්සේ තමයි අපේ දේරාණෝ. We are his sheep. අපි උන්වහන්සේගේ බැටළුවන්. All sheep must follow the Lord God. සියලුම බැටළුවන් උන්වහන්සේව අනුගමනය කරන්න අවශ්‍යයි. Only listen to his word. උන්වහන්සේගේ හඬට ඇවුම්කන් දෙන්න අවශ්‍යයි. And also we were just nurtured by his word. Nurtured, growing. මේ ඒසේ කරන විට මේ සභාව තවත් වර්ධනය වෙන්න යනවා. So the Lord is always kind and gentle and provide us everything to our need. අපේ අවශ්‍යතාවය ලෙස උන්වහන්සේ අපිට යහපත්කමත් කරුණාවත් අපිට අවශ්‍ය වෙන සියලුම දේත් උන්වහන්සේ සපයන්න යනවා. The most important is the light, everlasting light. උන්වහන්සේ අපිට දෙන්නට යන්නේ කිසිම අඩුවක් නැති ජීවිතයක්, ආශිර්වාදයක් Their salvation. සහ ගැලවීම. We must preach the gospel to all the world. අපි සුභාරංචිය සියලුම දෙනාට ප්‍රකාශ කරන්න අවශ්‍යයි. Especially this kind of the Buddhist country. මේක ඇවිල්ලා බෞද්ධ රටක්. According to Buddhism, the salvation is just out of the cycle of their fortunes. ඒක ඇවිල්ලා ඒගොල්ලන්ට ඒක ඇවිල්ලා වෘත්තයක් වගේ සර්කල් එකක් රවුමක් වගේ. There is just previous life, present life, and the future life. බෞද්ධ අය ඒගොල්ලෝ විශ්වාස කරන්නේ නැවත නැවත ඉපදෙනවා කියන වක්‍රාකාර රවුමක් තමයි ඒගොල්ලෝ විශ්වාස කරන්නේ. We are enslaved into this kind of circle of life. අපි මේ වගේ අයට තමයි සුභාරංචි ප්‍රකාශ කරන්න යන්නේ. Salvation is out of this circle. It's our salvation, nirvana. ඒ සර්කල් එක නැත්නම් මේගොල්ලෝ ගමන් කරන ඒ කාරණාවෙන් එළියට තමයි ඒකට මඟ පෙන්වන්න අවශ්‍යයි. ගැලවීමට ඒ කාරණාව අපි මඟ පෙන්වන්න අවශ්‍යයි. But
morning the Bible tells us the Lord is our shepherd. නමුත් මේ උදෑසන දෙවියන් වහන්සේගේ වචනය අපිට කියනවා උන්වහන්සේ අපේ එඩේරානෝ. If you accept Jesus Christ as your shepherd, you are already out of the cycle of life. අපි උන්වහන්සේව අනුගමනය කරන විට අපි උන්වහන්සේගේ වචනයට කීකරු වෙන විට අපි ඒ සර්කල් එකේ ඒ චක්‍රයෙන් අපි පිටත සිටින්නේ. According to the Daily Freedom, he's a scholar in America. ඇමරිකාවේ Yeah, David Freedom. He said that he taught us his psalm can be read three times. ඇමරිකාවේ ඒගොල්ලෝ මේක කාරණා තුනකට බෙදලා වෙන්න කියනවා. The tense of the verb in this psalm is can be and is present and future. ඒගොල්ලෝ ඒක සමාන කරනවා මේ ගීතාවලිය 23 අතීත කාලය වර්තමානයේ සහ අනාගතයට. Every morning you just wake up and read the Bible into the future tense. The Lord shall be my shepherd, I shall not want. ඒගොල්ලෝ කියන්නේ අපි හැමදාම ඇමරිකාවේ ඒගොල්ලෝ කරනවා උදේම නැගිට ගමන් අපි දන්නවා භාෂාවේ තියෙනවා අතීත කාල වර්තමාන අනාගත කියලා. ඒකෝට මේ 23 වෙනි ගීතාවලිය හැමදාම නැගිටලා අපි කියවන්න ඕන අනාගත කාල භාෂාවෙන්. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මගේ දෙරයි මට ඉගිය ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ අනාගත කාල වාක්‍යයෙන් තමයි අපි මේක ඒගොල්ලෝ කියවන්නේ. During the daytime, like this morning, the Lord is my shepherd. That's present tense. ඒක මේ සිංහලේ මේ විදිහට තමයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේ මගේ එඩේරා වුණා නෙමෙයි. දෙවියන් වහන්සේ මගේ එඩේරා වේ. ඒක සිංහලෙන් මේ විදිහට තියෙනවා. අතීත කාල වර්තමානයේ භාෂාවන් ලියන වෙලාවට විදිහට. Just before going to bed at the night time, you just confess this psalm as the past tense. එතකොට අපි රාත්‍රී කාලේ නිින්දට යනකොට අපි ඒක කියවන්න ඕන අතීත කාලයේ වාක්‍යයක් විදිහට. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මාගේ එඩේරා වුණා. විය. The Lord was my shepherd. දෙවියන් වහන්සේ මගේ එඩේරා වුණා. I did not want. මට ඉගියක් ඇති වුණේ නැහැ. නොවිය. So this shall be confess our faith. මේ ගීතාවලිය 23 අපේ ඇදහිල්ල වර්ධනය කරනවා. Heavenly Father, we thank you for this lesson today, and we thank you for you are our shepherd. ස්වාමීනි මේ උදෑසන මේ වචනේ නිසා ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ අපේ එඩේරා නිසා ස්තුතියි. Please make us to lie down in green pastures. ස්වාමීනි ඔබ වහන්සේගේ වචනෙන් අපිව ශක්තිමත් කරන්න. Please lead us in still waters. ස්වාමීනි ඔබ වහන්සේ නිශ්චල වූ දිය අසලින් අපිව ගෙන ගිය මැනව. Please restore our soul. ස්වාමීනි මගේ ආත්මය ප්‍රාණවත් කර මැනව. Please lead us in the path of righteousness for your name. ස්වාමීනි ඔබ වහන්සේගේ නාමය නිසා ධර්මිෂ්ඨකමේ මාවත් වල මාව ගෙන ගිය මැනව. We want to live in this house of church forever. ස්වාමීනි ඔබ වහන්සේ මේ